අයිබෝවන් රූතර රෙසිපි YouTube channel එකෙන් මම ඔයාලා වෙන්න වගේ මාතරින් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ රසම රස ඉස්සු බයිට් එකක් හදන විදිය. මේ වගේ හදාගත්තම හරිම රසට සෝස් එක්ක උනත් කන්න පුළුවන්. මේක බයිට් එකක් විදියට එහෙම නැත්නම් විශේෂ අවස්ථාවකදී මේක එකතු කරගන්න පුළුවන් ඔයාලටත්. දැන් මම කියලා දෙන්නම් මොනවද ඕනේ කියලා මේකට. ඉස්සු ටිකක් මම අරගෙන තියෙනවා. ඒ වගේම කෝන් ෆ්ලවර් ටිකක් අරගෙන තියෙනවා. ඒක වගේම පාන් පිටි මෙහෙන් දෙකක් විතර අවශ්‍ය වෙනවා. මෙතෙන් මම බිත්තර දෙකකුත් අරගෙන තියෙනවා. ඒ වගේම බිස්කට් කුඩු ටිකකුත් ඕනේ. අපි දැන් බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. දැන් මම මේක සීසන් කරගන්න යන්නේ. ඉස්සු ටිකට ගම්මෙස් කුඩු ටිකක් දාගත්තා. ඒ වගේම ලුණු කුඩු ටිකක්, චොප් කරගත්තු ඉඟුරු ටිකක්, සුදු ලුණු ටිකක් මම මේකට දාගන්නවා. දැන් මේක හොඳට අතින් කවලම් කරගන්න ඕනේ. දැන් මේක පැත්තකින් තියා ගන්නවා. දැන් මම බෝල් එකක් අරගෙන ගත්තු බිත්තර දෙක මේකට දා ගන්නවා. ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. like එකක් දාගෙන යන්න, යාළුවන් අතර share කරන්න videos. ඉතින් දැන් මම මේ බිත්තර දෙකම දාගත්තා මේකට. දැන් ඒකටම මම ගම්මිරිස් කුඩු ටිකක් දා ගන්නවා. ලුණු කුඩු ටිකක් දා ගන්නවා. දැන් මම මේකට පාන් පිටි චුට්ටකුත් දා ගන්නවා. පාන් පිටි මේ හැන්දක් වගේ ප්‍රමාණයක් දාගෙන හොඳට මේ වගේ ගෑරුප්පෙන් ගහ ගන්න ඕනේ. මේ වගේ හොඳට කවලම් වෙන්න පාන් පිටි ටික දිය වෙන්න මෙහෙම හොඳට ගෑරුප්පේ තට්ටු කරන්න ඔයාලත්. මේක හරිම ක්‍රිස්පි එකට හදාගෙන කන්න පුළුවන්. හරිම රසයි මේස බැදුම. මේ පාන් පිටි කෑලි ටික මේ වගේ හොඳට දිය වෙන්නත් ඕනේ. දැන් මේක පැත්තකින් තියාගෙන මම අර සීසන් වෙන්න තිබෙච්ච ඉස්සු ටික අරගෙන කෝන් ෆ්ලවර් එකේ මේ වගේ දවට ගන්නවා. ඊට පස්සේ මම මේක ප්ලේට් එකක් උඩින් තියා ගන්නවා. හැම ඉස්සෙක් ගානෙම කෝන් ෆ්ලවර් වල මෙම දවටගෙන පැත්තකින් තියා ගන්නවා. මේ කෝන් ෆ්ලවර් එක දාපුවාම තමයි ගොඩක්ම ක්‍රිස්පි ගතියට මේක එන්නේ. මේ විදිහට ඔක්කොම හදාගෙන ඉවරලා දැන් මම අර බිත්තර හදාගත්තු බැටර් එක තියෙන්නේ. මේ බිත්තර බැටර් එකේ දැන් මම මේ කෝන් ෆ්ලවර් දවට ගත්තු ඉස්සු ටික මේ වගේ දාලා මම පැත්තටම ගෑවුනට පස්සේ අර බිස්කට් කුඩු එකට දාලා හොඳට රෝල් එකකට ගන්නවා වගේ අපි කට්ලට් බදිනවා වගේ මේක හොඳට පිටි ටික වැහෙන්න බිස්කට් කුඩු ටික දා ගන්න ඕනේ. මේ වගේ බිස්කට් කුඩු ටික දාගෙන ඒ ටිකත් අපි පැත්තකින් තියා ගන්නවා. ඒ විදිහටම අනිත් ඉස්සු ටිකත් හදා ගන්න ඕනේ. බැටර් එකට දා ගන්නවා. ඊට පස්සේ බිස්කට් කුඩු වල දවට ගන්නවා. මේ විදිහට ඔක්කොම හදාගත්තට පස්සේ අපි තෙල් ටිකක් ලිපේ තියාගෙන ගැඹුරු තෙලේ බැද ගන්නයි තියෙන්නේ. ඉතින් මේ ඉස්සත් මම මේ විදිහට දාගත්තා. මේ බලන්න හොඳට බිස්කට් කුඩු වල දවට ගත්තා. දැන් මේ ටික ඔක්කොම හදාගත්තට පස්සේ තමයි මම කිව්වා වගේ හොඳට තෙල් ටිකක් දාගෙන ගැඹුරු තෙලේ බැදගන්නේ. ඉතින් මේක හොඳට රත් වෙන්න දෙන්න ඕන. තෙල් කර වෙන්න දෙන්න එපා. ගින්දරත් ගානට තියාගන්න නැත්නම් කළු වෙන්න පුළුවන්. රන්වන් පාට නිකන් බැද ගන්න නම් ගින්දර සාමාන්‍ය ගානට තියාගන්න මීඩියම් හීට් එකේ. දැන් තෙල් ටික රත් වෙලා තියෙන්නේ. මම දැන් එකක් මේකට දාගත්තා. ඒ වගේ එක එක තෙල් ප්‍රමාණයේ හැටියට ඔයාලත් දාගන්න. ඉඩ තියෙන ප්‍රමාණයට දෙකක් එහෙම නැත්නම් තුනක් දාගන්නත් පුළුවන්. ඊට වඩා ලොකු තාච්චයක් ගත්තොත් ඔක්කොම ටිකුණත් බැද ගන්න පුළුවන් එකපාරට. ඉතින් මේ විදියට ටික ටික දාලා බැද ගන්න. එක පැත්තක් රන්වන් පාට වුණාට පස්සේ අනිත් පැත්ත හරව ගන්න. මේ බලන්න පාටත් ලස්සනට තියෙනවා. හරිම ක්‍රිස්පියට මේ ඉස්සු ටික එනවා. දැන් එකින් එකට අපි අයින් කරගන්න ඕනේ. ඉතින් මම නැවතත් කියනවා ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම like එකක් දාගෙන යන්න, share කරන්න යාළුවන් අතර. දැන් මේක හොඳට බැදිලා තියෙන්නේ. දැන් මම මේ ඉස්සු ටික වා ගන්නවා. නැවතත් ඉතුරු ඉස්සු ටික එකින් එකට දා ගන්නවා. දාගෙන
ගානට මීඩියම් හීට් එකේ තියාගන්න. ගොඩක් ගින්දර දාගන්න එපා. මේ වගේ බැද ගන්න හරිම රසයි. හරි ඉක්මනින්ම මේක බැද ගන්න පුළුවන්. හරිම ඉක්මනින්ම හදා ගන්න පුළුවන් බයිට් එකක්. ඉතින් මේ වගේ ඔක්කොම බැදගත්තට පස්සේ මේ වගේ අපිට සෝස් එකක් එක්ක උනත් කන්න පුළුවන්. හරිම රසයි. නැවතත් මේ වගේ රෙසිපි තුලින් හමු වෙමු. ආයුබෝවන්.